අනේ ෂේන් එපා. ප්ලීස් මාව අතහරින්නකෝ. මට කරදරයක් කරන්න එපා. මාව ඇදගෙන ඇවිල්ලා කාමරේ ඇඳට පෙරලගත්ත ෂේන්ට මං කිව්වේ අත් දෙකත් එකතු කර කර වැඳ වැටමින්. මට හිතා ගන්න බැරි වුණා ෂේන්ගේ මේ වෙනස් වීම ගැන. මම අහිංසා දෙව්මිනී රත්නායක. සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක එකම දුව. මගේ තාත්තා නියෝජ්‍ය පොලිස්පති කෙනෙක්. මට ඉන්න එකම අයියටත් ඕන වුණේ තාත්තගේ අඩිපාරෙම ගිහිල්ලා නිර්භීත දක්ෂ පොලිස් නිලධාරියෙක් වෙන්න. අනුහස් සසංක රත්නායක කියන්නේ මේ වෙනකොට දකුණු පළාතේ ඉන්න දක්ෂතම සහකාර පොලිස් අධිකාරිවරයා. ෂේනුක දිහංස විජේතුංග. දවසක් අහම්බෙන් මගේ ජීවිතේට ආපු ආගන්තුකයා. ෂේන් හම්බෙලා මාස 3ක් යද්දී මටත් හොරෙන්ම ෂේන් මගේ හිත හොරකම් කරගෙන ඉවරයි. විජේතුංග හෝල්ඩින්ග්ස් කිව්වහම මේ රටේ පොඩි ළමයාගේ ඉඳලම දන්නවා. ෂේන් තමයි ඒකේ එකම උරුමකාරයා. ෂේන්ට ඉන්නේ තාත්තා විතරයි. මගේ කැමැත්ත ලැබෙද්දිම ගෙවල් වලිනුත් අවසර අරගෙන ෂේන් මාව අද නීතියෙනුත් එයාගෙම කරගත්තා. ඒත් අද දවසම මන් ළඟ හිටියේ වෙනද මගේ ළඟ ඉන්න ආදරණීය ෂේන් නෙවෙයි. මදු සමය සඳහා හෝටල් කාමරයට ආපු විගසම ෂේන් කළේ අත දිගෑරලා මට කම්මුල් පාරක් දීපු එක. කවදාවත් තාත්තවත් අම්මවත් අයියවත් මට නිය පිටින් පාරක් ගහලා නැහැ. ඒකයි මං වැටුණ තැනම බිම ඉඳගෙන පුදුමයෙන් ෂේන්ගේ මූණ දිහා බලන් හිටියේ. උඹ හිතුවේ මං ඔබව කසාද බැන්දේ උඹට ආදරේ නිසා කියලාද? අන්න ඒක තමයි උඹ කරපු ලොකුම වැරද්ද. මාව විශ්වාස කළා. මට ආදරය කළා. ඒත් මම එහෙම කියපු ෂේන් මහ හයියෙන් hina වෙන්න ගත්තේ කාමරේම දෙදරන තරම් සද්දෙට. මං ඔබව බැන්දේ පලිගන්න යකෝ පලිගන්න. ෂේන් වියරුවෙන් වගේ කෑ ගැහුවේ බිම වැටිලා හිටපු මගේ ළඟටම ඇවිත් මගේ කොණ්ඩෙන් ඇදගෙන ඇවිත් හැන්දට තල්ලු කරලා දාලා. දෙයියනේ මේ ෂේන් මොනවද කියන්නේ? මාව කසාද බැන්දේ පලිගන්නලු. එතකොට ෂේන් මට ආදරය කරලා තියෙන්නේ බොරුවටද? මෙච්චර කල් මාව රවට්ටලද? ඇයි ෂේන් මට එහෙම කරන්නේ? මම මොකක්ද එයාට කරපු වැරැද්ද? මට වැඩි වෙලා කල්පනා වෙන්න හම්බ වුණේ නැත්තේ ෂේන් කෝල් එකක් ගන්න සද්ද ඇහුණ නිසා. ඔව් බං 9ට විතර වරෙන්. දැන් 6යිනේ. මාත් පොඩ්ඩක් ජොලියක් ගන්න එපැයි. හරි. ඒවා ඔක්කොම හරි. උඹලට තියෙන්නේ එන්ජොයි කරන්න විතරයි. එහෙම කියලා කෝල් එක කට් කරලා මන් දිහා බලපු ෂේන් මන් ළඟට ආවේ වියරුවෙන් වගේ. කුමාරි හාමි තම්සෙ කල්පනා කරන ඇති නේද මම මෙහෙම කරන්නේ ඇයි කියලා. හරි ඉතින් මැරෙන්න කලින් එහෙ ටිකක් අහගන්නවාකෝ. ෂේන් එහෙම කිව්වේ කාමරේ මිනි බාර් එකේ තිබුණු මත්පැන් බෝතලයක් කටේ තියාගෙන. මගේ අම්මා වෙනුවෙන් තමයි යකෝ මම මේ හැමදේම කරන්නේ. උඹ දන්නවද මගේ අම්මා අහිංසක ගෑණියෙක්. මගේ තාත්තා අම්මට කැමති වෙලා තියෙන්නේ ඒ අහිංසකකමට. ඒත් ටික කාලයක් යනකොට එක පාරටම තාත්තගේ බිස්නස් කඩන් වැටුණා. තාත්තා ගොඩක් වෙනස් වුණා. බොන්න පටන් ගත්තා. හපෙන් ඈත් වුණා. ඒ අතරේ තමයි දවසක් තාත්තගේ හොඳම යාළුවා අපේ අම්මව හම්බ වෙන්න එන්නේ. ඒ මිනිහා ඇවිල්ලා අම්මට කිව්වා තාත්තට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා. ඒකයි කිව්වා අපෙන් ඈත් වෙලා ඉන්නේ. අම්මා ඒක විශ්වාස කළේම නැහැ. පස්සේ ඌ අම්මව එක්කගෙන ගියා සාක්ෂි පෙන්නන්න කියලා. හේ තිරිසනා මගේ අම්මව එක්කගෙන ගිහිල්ලා තියෙන්නේ ඌ අඳුනන ගණිකා මඩමකට තාත්තා එහෙ ඉන්නේ කියලා. තාත්තා ඉන්නවා කියලා කාමරයක් ඇතුළට එක්කගෙන ගිහිල්ලා
අම්මට කරදර කරලා. උඹ දන්නවද? මගේ අම්මා ගොඩක් දඟලලා කෑ ගහලා බේරෙන්න හදලා. හේත් ඒ තිරිසනා ඌට ඇති වෙනකම්ම මගේ අම්මට වද දෙන එක නතර කරලා නෑ. පස්සේ ඌට ඇති වුණාම හුගේ යාළුවෝ දෙන්නෙක්ටත් මගේ අම්මව දීලා. මගේ අම්මා ගෙදර ඇවිල්ලා තියෙන්නේ ඇවිදින මල කඳක් වගේ. තමන්ගේ ආත්මය අපිරිසිදු වුණහම මොන ගෑනිද තවත් ජීවත් වෙන්නේ නේද? කතා කරපන්. හෙදා හවසම මාවත් නිදි කරවලා තාත්තා ගෙදර එන්න කලින් අපේ අම්මා සූසයිඩ් කරගෙන. උඹ දන්නවද? එතකොට මට අවුරුදු 8යි. මගේ තාත්තා නරක මිනිහෙක් නෙවෙයි. අර මගේ අම්මගේ ඇඟට ආසාවෙන් ඉඳලා තියෙන්නේ. හේකයි බොරුවක් කියලා අම්මව ගෙන්නගෙන තියෙන්නේ. හැමෝම හිතුවේ අම්මා සූසයිඩ් කරගත්තේ තාත්තගේ බිස්නස් පාඩු වෙච්ච නිසා කියලා. තාත්තත් හිතුවේ එහෙමයි. එයා ගොඩක් දුක් වුණා. එයාටම වැරද්ද පටව ගත්තා. ඊට පස්සේ තාත්තා හැම දෙයක්ම අමතක කරන්න හිතාගෙන බිස්නස් වලටම අවධානය දුන්නා. හේකයි අද අපි මෙතන ඉන්නේ. ඒත් එක දවසක් හැම දෙයක්ම වෙනස් වුණා. හේ තමයි අම්මගේ ඩයිරිය මට හම්බ වුණ දවස. හේ හරියටම මීට අවුරුදු 3කට කලින් මං හැම දෙයක්ම දැනගත්තා. අම්මා මැරෙන්න ටික වෙලාවකට කලිනුත් ඩයිරිය ලියලා. මං එදා ඉඳලා ඒ තිරිසනාව හෙව්වා. අවුරුද්දක් තිස්සේ පිස්සු බල්ලෙක් වගේ හෙව්වේ මගේ අම්මා වෙනුවෙන් පලිය ගන්න. උඹ දන්නවද? මට දැනගන්න ලැබුණේ මොනවද කියලා? මගේ අම්මට කරපු අපරාධේ ඌට පඩිසන් දීලා. මගේ අම්මා නැති වෙලා මාස 3ක් යන්නත් කලින්ම ගෙදර ගෑස් ලීක් එකක් වෙලා උගේ පවුලම එතනම පිච්චිලා අළු වෙලා ගිහිල්ලා. උඹ හිතන්නේ මට සතුටු හිතුණා කියලාද? නෑ යකෝ නෑ. මට තනිකරම දුකක් දැනුනේ. මොකද මගේ අම්මගේ මරණේ පලිය මේ අද්දකින් ගන්න බැරි වුණාට. ඒත් ඊට මාස 6කට පස්සේ මට අහන්න ලැබුණ ආරංචිය තමයි මගේ ජීවිතේ සතුටුම ආරංචිය. උඹ දන්නවද ඒ මොකද්ද කියලා? ඒ තමයි මගේ පලිය සම්පූර්ණ කරගන්න දෙවියෝ මට එක අවස්ථාවක් දීලා. එදා ගින්නෙන් ඌ යුගේ ගෑණී මැරුණට උගේ අවුරුදු 3 චූටි දුව මැරිලා නැහැ. මට පලිය ගන්න දෙවියෝ ඒ කිව්ව ඉතුරු කරලා. මේ තරම් වෙලාවක් කතාව කියාගෙන ගියපු ෂේන් එහෙම කියලා මගේ දිහා බැලුවේ දැස් ගිනි පුපුරුමෙන් රත් පැහැ කරගෙන. මට හිතා ගන්න බැරි වුණේ ඒ ළමයාගේ මගේ අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඔව් උඹ හිතනවා ඇති ඒ ළමයාත් එක්ක උඹට තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඒ ළමයා වෙන කවුරුවත් නෙමෙයි යකෝ. උඹ තමයි ඒ පාහරයාගේ මගේ පවුලම විනාශ කරපු තිරිසනාගේ ලෙයින් හැදිච්ච එකම දුව. ෂේන් මහා හයියෙන් කෑ ගැහුවේ නැවතත් මගේ කම්මුල පුපුරව ගහන්න තරම් පාරක් ගහලා. නෑ ෂේන්, ඔයාට වැරදිලා. මගේ තාත්තා එහෙම කෙනෙක් නෙවෙයි. මගේ තාත්තා අවංක පොලිස් නිලධාරියෙක්. එයා කවදාවත් වැරදි කරන්නේ නැහැ. ෂේන් කොච්චර කේන්තියෙන් හිටියත් මං කෑ ගහලා කිව්වේ මගේ තාත්තා ඒ වගේ වැරද්දක් කරනවා තියා හිතන්නේවත් නැති නිසා. හෙත් මං කෑ ගහනකොට ෂේන් කලේ මොනවත්ම නොකිය සමච්චල් සහගතව මගේ දිහා බලන් හිටපු එක විතරයි. කවුද කිව්වේ DIG සර් එහෙම කළා කියලා? ඒ උඹේ ඇත්ත තාත්තා නෙමෙයි අහිංසා. එදා උඹ ගින්න ඇතුණ වෙලාවේ ගෙයින් එළියට විසික් වෙලා. හේ කාලේ කේස් එක බාර වෙලා හිටපු ඉන්ස්පෙක්ටර් තමයි දැන් තමුසේගේ තාත්තා. හේ මිනිස්සයා උඹව දැකලා අනුකම්පා කරලා උඹව දරුකමට හදාගත්තා. නැත්නම් උඹ මේ ලෝකේ කාත් කවුරුවත් නැති අනාථයෙක්. ෂේන් එහෙම කියලා සමච්චලයට hina වෙද්දී මට දැනුනේ මගේ හිස මත අකුණු දහසක් එකවර පුපුරනවා වගේ. කොහොමද ෂේන් එහෙම වෙන්නේ?
ඒ මගේ අම්මයි තාත්තයිනේ. මං කිව්වේ ෂේන් මට කියපු දේ අදහ ගන්නත් බැරුව. එතකොට මං මෙච්චර කාලයක් මගේ කියලා හිතාගෙන හිටපු අය මගේ පවුලේ අය නෙවෙයිද? මං ඔබට කිව්වනේ වෙලා තියෙන දේ. දැන් ලෑස්ති වෙයන් විඳවන්න. මගේ අම්මා විඳෙව්වා වගේම. ෂේන් එහෙම කියලා බිබී හිටපු මත්පැන් බෝතලෙත් පැත්තකට විසික් කරලා මගේ ඇඟ උඩට ඇවිල්ලා පිස්සුවෙන් වගේ මගේ මංගල ඇඳුම් ඉරන්න ගත්තේ. මං ෂේන් කිව්ව දේවල් ගැන කල්පනා කර කර ඉන්නකොට මගේ හිත ඇතුලේ දෝංකාර දිදී ඇහුනේ මෙච්චර කාලයක් හැමෝම එකතු වෙලා මාව රවට්ටලා නේද කියලයි. කල්පනා ලෝකෙ හිටපු මට එක පාරටම කෙඳිරි ගෑවුනේ ෂටි බඩ පෙදෙසින් අධික වේදනාවක් එද්දී. කඳුළු වලින්ම පෙඟිල බර වෙච්ච ඇහි පිහාට උස්සලා බලනකොටයි මං දැක්කේ ෂේන් පිස්සුවෙන් වගේ මගේ සිරුර මත දඟලනවා. ෂේන්ගේ සපා කෑම් වලින් මුළු සිරුරම තුවාල වෙලා වේදනා දෙනවා. ගැලවෙන්න හැදුවත් මට බැහැ ඒ රළු අත්වලින් මිදිලා හෙලවෙන්නවත්. මුළු සිරුරම වේදනාවෙන් මිරිකමින් හිටපු මාව තවත් පැය දෙකක් විතර පීඩාවට පත් කරලා තමයි ෂේන් මගේ සිරුර මතින් ඉවත් වුණේ. මාව එහෙම මැදට තල්ලු කරලා දාලා ඇඳුම් ඇඳගත්තු ෂේන් මගේ දිහා බලලා hina වුණේ වියරුවෙන් වගේ. උඹට රිදෙනවද? ගොඩක් වේදනයිද? හේ වගේම තමයි මගේ අම්මත් විඳෙව්වේ. වේදනාව වින්දේ. උඹ හිතුවේ ඔක්කොම ඉවරයි කියලාද? නෑ යකෝ, මේ පටන් ගත්ත විතරයි. තව ටිකකින් මගේ යාළුවෝ දෙන්නෙකුත් එනවා. උන් එක්කත් හොඳට ජොලි කරපන්. උඹට කෑ ගහන්න ඕන, වේදනාව විඳින්න ඕන. හැයි මං මැරෙන්නේ නැත්තේ කියලා හිතන තරමට උඹ විඳවන්න ඕනේ. හරියටම මගේ අම්මා වගේම. එතකොටයි මගේ අම්මගේ මරණේ පලිය සම්පූර්ණ වෙන්නේ. ෂේන් එහෙම කියලා කාමරේ දොරත් අරගෙන එළියට ගියා. ෂේන් කිව්වා වගේ තව දෙන්නෙක් අතින් විනාශ වෙන්න තියා කෙන්දිරියක්වත් ගා ගන්න බැරි තරමට මං අඩපෙන වෙලා හිටියේ. ඔව්, ෂේන් කීයටවත් මාව අතහරින්නේ නෑ. තව පිරිමි දෙන්නෙක් අතින් විනාශ වෙලා මට මැරෙන්න ඕනෙත් නැහැ. මට ගන්න තියෙන්නේ එකම එක තීරණයයි. තව ටිකකින් ෂේන් යාළුවෝ දෙන්නත් එක්ක එන්න කලින් මම මේ දේ කරන්න ඕනේ. මං එහෙම හිතලා බෙඩ්ෂීට් එකත් ඇඟ වටේ උතාගෙන නැගිටින්න හදනකොටම ආයෙමත් ඇඳටම වැටුනේ නැගිට ගන්න තරමටවත් ඇඟට පණක් නැති නිසා. මුළු ඇඟම රිදෙනවා. හරිම වේදනාවයි. හිතට ශක්තිය අරගෙන අමාරුවෙන් ආයෙමත් නැගිට්ටේ. තව ටික වෙලාවක් මෙහෙම හිටියොත් මට මූණ දෙන්න වෙන භයානක ඉරණම මතක් වෙලා. ඇඳෙන් බහිනකොටම මං පිමට ඇඳගෙන වැටුනේ කකුල් දෙක ඔසව ගන්නවත් බැරි තරමටම ෂටි බඩ පෙදෙසෙන් අධික වේදනාවක් දැනුන නිසා. මං එහෙමම බිම දිගේ ඇදි ඇදි ගියේ මගේ ඇඳුම් දාගෙන ආපු බෑග් එක තිබුණ දිහාවට. අමාරුවෙන් බෑග් එක ඇරලා ගත්තේ නුවර එළියේ සීතල නිසා හදිසියේ ලෙඩක් වුණොත් ගන්න කියලා ගෙනාපු පැනඩෝල් කාඩ් එකයි පිරිටන් කාඩ් එකයි. බෑග් එකේම තිබුණ වතුර බෝතලෙන් තරගෙන ඔක්කොම බෙහෙත් පෙති ටික කාටට හලා ගත්තේ. හැම කරදරයකින්ම නිදහස් වුණා කියලා හිතට සැනසීමක් දැනෙද්දි සිහියක් තිබුණේ නැහැ මට. මට කරන්න ඕන මොනවද නොකරන්න ඕන මොනවද කියලා මට ඕන වෙලා තිබුණු එකම දේ මගේ ආත්ම ගෞරවය බේරගන්න විතරයි. මට වෙන විකල්පයක් තිබුණේ නැහැ. කාමරයෙන් එළියට යන්න තරම්වත් නැගිට ගන්න මට පණක් තිබුණේ නැහැ. ගෙදරට කතා කළත් එයාලා මෙහෙට එද්දී වෙන්න ඕන දේවල් වෙලා තියෙයි. මට සමා වෙන්න. අම්මේ, තාත්තේ, අයියේ පිට කෙනෙක් වෙලත් මට ඔයාලගෙම කෙනෙක්ට වගේ සැලකුවා. මාව ආදරෙන් බලාගත්තා. කිසිම අඩුවක් කළේ නැහැ. මට සමා වෙන්න මෙහෙම යන්න වුණාට
මං වගේ කාලකන්ණි කෙල්ලෙක් ඕගොල්ලන්ගේ ජීවිතේ හිටියේ නැහැ කියලා අමතක කරලා දාන්න. ටිකෙන් ටික දෑස් බොඳ වෙලා යද්දි මං හිතුවේ නොනවත්වාම දෙනෙතින් කඳුළු කැට කඩාගෙන වැටෙද්දි ටිකෙන් ටික හුස්ම හිර වේගෙන එනකොට ක්‍රමයෙන් ඇඟ පණ නැති වෙලා යද්දි බොඳ වෙච්ච දෑස් වලින් මං දැක්කේ කාමරේ දොර ඇරගෙන ඇතුළට එන ෂේන්. දේව්, අනේ මැනික, මොකද්ද මේ කරගත්තේ? මේ බෙහෙත් ඔයා බිව්වද? අනේ නැගිටින්නකෝ. නැගිටලා ඔයාගේ ෂේන්ට කතා කරන්නකෝ මැනික. මං එහෙම කිව්වේ ඇත්තටම නෙමෙයි රත්තරන්. උඹව බය කරන්න විතරයි. ඔව්, මට ඕන වුණා උඹට වෛර කරන්න. උඹට ලං වුණේ පලිගන්න තමයි මැනික. එහෙත් මටත් නොදැනීම මගේ හිත උඹට ආදරය කළා. ප්ලීස් දේව්, මගේ මැනික, මාව දාලා යන්න එපා රත්තරන්. ෂේන් එහෙම කියා අඬමින් මාව පපුවට තුරුල් කරගත්තත් මං හිටියේ වටේම බොඳ වෙලා පේද්දි අමාරුවෙන් දෑස් පියන් අරගෙන සිහියත් අසිහියත් අතරේ. ෂේන්, මගේ අම්මටයි තාත්තටයි හයටයි කියන්න මං එයාලට ගොඩක් ආදරෙයි කියලා. මං මැරුණහම ඔයාගේ පලිය සම්පූර්ණයි නේද ෂේන්? එහෙනම් මම යන්න සදහටම. මට තව වචනයක්වත් කියන්න බැරි වුණේ පපුවෙන් පටන් ගත්ත ලොකු ගුලියක් වගේ දෙයක් මගේ හුස්මත් හිර කරගෙන ගෙල දිගේ ඉහළට එද්දි. එහෙම්මම අමාරුවෙන් විවර කරගෙන හිටිය දෑස් පිය වෙලා ගියේ ෂේන්ගේ කඳුළු පිරුණු මුහුණ ක්‍රමයෙන් නොපෙනී යද්දි. මිස් අහිංසා, ඔයාට මාව ඇහෙනවද? ඇහෙනව නම් ඔයාගේ තකුණු අතේ ඇඟිලි හොලවන්න. මං වේදනා දෙන හිසත් දරාගෙන ඇස් දෙක ඇරලා බැලුවේ මං මේ කොහෙද ඉන්නේ කියලා. මං ඇස් අරිනකොට මං දැක්කේ මල් ළඟටම වෙලා කොණ්ඩේ රැවුල වවාගෙන ඉන්න ෂේන්. හේ ළඟම හිටියේ අම්මයි තාත්තයි අයියයි. තාත්තගේ අයියගේ තිබුණ ඒ ප්‍රතාපවත් පෙනුම නැති වෙලා ගිහිල්ලා. හැමෝම මන් දිහා බලාගෙන හිටියේ ඇස්සල කඳුළු පුරවගෙන. අනේ මගේ රත්තරනේ, මේ මොකක්ද කරගත්තේ? හැයි මගේ දුවේ මේ අම්මට මෙහෙම ගින්දර දෙන්නේ? අම්මා අඬාගෙන මල් ළඟට ඇවිත් දුවගෙන ආවත් පිළිතුරු දී ගන්නවත් බැරි තරමටම මගේ කට අගුල් වැටිලා වගේ තේරුනේ. තව කට්ටිය මොනවදෝ කිව්වත් මට ඒ දේවල් තේරුනේ නැහැ. මං හිටියේ සිහියත් අසිහියත් අතර හරියට හීනක පාවෙනවා වගේ. මට කතා කරන්න ඕන වුණත් කතා කරගන්න බැහැ. නැගිටින්න ඕන වුණත් නැගිට ගන්න බැහැ. මිසිස් රත්නායක, පේෂන්ට මහන්සි කරවන්න එපා. එයාට රිලැක්ස් වෙන්න දෙන්න. බීපු බෙහෙත්වල විස නිසායි තව මොකක් හරි හේතුවක් නිසායි අහිංසා මානසික කම්පනයක ඉන්නේ. ඒ නිසා වෙච්ච දේවල් අහලා එයාව වෙහෙස කරවන්න එපා. මිස්ටර් ෂේනුක, දැන් ඔයාගේ අතේ තමයි අහිංසගේ වගකීම තියෙන්නේ. එයාව ආදරෙන් බලා ගන්න තරමටම එයා ඉක්මනින් රීකවර් වෙයි. ඒ වගේම අමතක කරන්න එපා. එයා දැන් ඉන්න සිටුේෂන් එකත්. එතන හිටපු පුද්ගලයෙක් එහෙම කියනවා වගේ ඇහුණත් ඒ කිව්වේ මොනවද කියලාවත් මට හරියටම තේරුම් ගන්න පුළුවන් වුණේ නැහැ. රෝහලේම ටික දවසක් කෙවිලා ගියා වගේ තේරුණත් ඒ කොයිතරම් කාලයක්ද කියලා මට හරියට තේරුමක් තිබුණේ නැහැ. ඊටත් දවසකට පස්සේ මං ආවේ සුවිසල් නිවසකට. ෂේන් මාව වඩාගෙන කාමරයකට එක්කගෙන ආවා. ලස්සන ලොකු කාමරයක්. හැම තැනම ෂේන්ගේ මගේ ෆොටෝස් එල්ලලා මගේ තනියේවත් තියෙනවා. තවත් කාලය ගෙවි ගියේ ගෙවුණු කාලය ගැනවත් සිද්ධ වුණු දේවල් ගැනවත් මට හරියටම අවබෝධයක් නොමැති වෙමින්. මගේ ඔක්කොම වැඩ කළේ ෂේන්. නාවන, කවන, පොවන, ඇඳුම් අඳින සියල්ලම ගෙදර සර්වන් කෙනෙක්ටවත් නොදී තනියම එයාගේම අත් දෙකෙන් කරන්නයි
ෂේන්ට ඕන වුණේ. ඒ වගේම හැමදාම රෑට නිදාගන්න ඇඳට ඇවිල්ලා මාවත් පපුවට තුරුල් කරගෙන ෂේන් කියවන එක දැන් මට පුරුද්දකට ගිහින්. දේව් මගේ මැනික මන් දිහා එක පාරක් බලන්න කොරත්තරම් මාත් එක්ක එකම එක වචනයක් කතා කරන්න. දන්නවද මං ආදරෙයි මගේ පණටත් වඩා. එදා වගේ දවසක තමයි මගේ අම්මා මාව දාලා ගියේ. මං පලිගන්න හිතාගෙන තමයි උඹට ලං වුණේ. හේත් උඹ මංවත් දන්නේ නැතුව මාව පිස්සෙක් කරලා. මං ගොඩක් ආදරෙයි. හෙදා යාළුවෝ එක්කගෙන එනවා කිව්වට එහෙම කරන්න හිතාගෙන නෙවෙයි රත්තරන් මම එළියට ගියේ. ඇයි මගේ දේව් මං එනකොට ඒ වගේ දෙයක් කරගෙන තිබුණේ. ඒ වගේ දෙයක් දකින්න තරම් මං කොච්චර පව්කාරයෙක්ද. උඹ දන්නවද? උඹ සති 3ක් තිස්සේ සීයේ නැතුව මල කඳක් වගේ අර ඇඳක් උඩට වෙලා ඉන්නකොට මං කොච්චර පිච්චුනාද කියලා. මෙහෙම ඉන්න එපා මැනික. මාත් එක්ක එක වචනයක් කතා කරන්නකෝ. හැමදාම මාවත් තුරුල් කරගෙන හඬන ෂේන්ගේ වදන් මට හොඳට පුරුදුයි. මගේ කිසිම තරහක් නෑ ෂේන් එක්ක. මට ඕනේ එයාට මං තරහ නෑ කියන්න. මාත් එයාට ආදරෙයි කියන්න. එහෙත් මට ඒ කිසිම දෙයක් කරන්න තරම් ශක්තියක් නැහැ. මට කරන්න පුළුවන් එකම දේ නම් හරමුණක් නැති හිස් අවකාශයක් පුරා දැස් රඳවගෙන ෂේන් කියන දේවල් අහන් ඉන්න විතරයි. මගේ මැනික අයිස්ක්‍රීම් කනවද? අදත් ඒ වගේ දවසක් ෂේන් මාව එක්කගෙන බීච් එකට ආවා. වෙනද වගේම මගේ කිසිම ප්‍රතිචාරයක් බලාපොරොත්තු නොවීම ෂේන් මාත් එක්ක තනියම කතා කරනවා. වැටකෙయ్య පඳුරක් ළඟ තිබුණු බංකුවකින් මාව වාඩි කරවලා ෂේන් ගියේ අයිස්ක්‍රීම් ගේන්න. හේත් එක පාරටම පාර පැනලා යන ෂේන් දිහා බලාගෙන හිටපු මං දැක්කේ ෂේන් ඉන්න දිහාවට වේගයෙන් ඇදිලා එන ට්‍රක් එකක්. ෂේන් ෆෝන් එක ඔබ පාර පනිනවා මිසක් කිසිම ගාණක් නැහැ දෙයියනේ. මගේ ෂේන්ට මොන හරි වුණොත් ෂේන් එපා දෙයියන්ගේ නාමෙට නවතින්න. මංවත් නොදැනී මගේ කටින් වචන පිට වුණේ. මං කෑ ගහගෙනම බංකුවෙන් නැගිට්ටේ ෂේන් දිහාවට ට්‍රක් එක ලං වෙනකොටමයි. හෙත් ෂේන්ට ඒ ගැන වගක්වත් නැතුව ඇස් දෙකත් ලොකු කරගෙන බලන් හිටියේ මං දිහා. හිතාගන්න බැරි වෙන්නේ නැති දැන් ටිකකට කලිනුත් කිසිම ප්‍රතිචාරයක් නැතුව හිටපු මං මේ විදියට නැගිටලා කෑ ගහනකොට මටත් පුදුමයි. මේ තරම් කාලයක් මට කොච්චර උවමනාවක් තිබුණත් මට කටින් වචනයක්වත් පිට කරගන්න බැරුව හිටියේ. ඒත් වැඩි වෙලා එහෙම ඉන්න උනේ නැත්තේ ෂේන් පොඩ්ඩක්වත් හෙල්ලෙන්නවත් නැතුව ඒ විදියටම මන් දිහා බලන් ඉන්නවා දකිද්දි. මං ඉක්මනටම දුවලා ගිහින් පාර මැද හිටපු ෂේන්ව මගේ දිහාවට ඇදලා ගත්තේ. ෂේන් ට්‍රක් එකේ ගැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි. දේව් ඔයා ෂේන්ට පුදුම වෙච්ච පාර කතා කරගන්නත් බෑ. ඔහු දේව් තමයි. ඔහොම අසිහියෙන් පාර පනිනවද? ෆෝන් එකත් ඔබ මං හිටියේ නැත්තම් මොනව වෙයිද? මං ඉන්නේ කොහෙද කියලා බලන්නවත් නැතුව ෂේන්ට බැන්නේ වටපිටාවේ මිනිස්සු ඇස් දෙකත් ලොකු කරගෙන අපි දිහා බලාගෙන ඉති. හැයි දෙවියනේ කලින් වෙන්න ගිය දේ මට මතක් වෙනකොට තාමත් මගේ ඇඟ හිරි වැටෙනවා. මගේ දේව් මගේ අහිංසකී දැන් සනීපයි නේද රත්තරනේ. මගේ පණ ආදරේ ගොඩක් ආයේ කවදාවත්ම දුකක් දෙන්නේ නැහැ. මම බනිනකොට ෂේන් hina වෙලා කිව්වේ මාවත් පපුවට තුරුල් කරගෙන. මාත් ආදරේ ෂේන්. මාත් කිව්වේ පාරවත් කියලා නොබලා ෂේන්ගේ පපුවට තුරුල් වෙලා. ඉතින් අද ඉඳන් මගේ ජීවිතේ සතුට විතරක්ම තියේවි ෂේන් එක්කම.